එක ගානක් හදලා ඉවර. ඔයගොල්ලෝ මට එහෙමද කරන්නේ? එහෙමද? ඔව්. බඩගින්නට බෝතලද? අර දෙන්න හරි. ඇයි කාටද මොකටද හොස්පොට්? ගාන හදන හොස්පොට් ඕන? මේ මේ රවුම් ගාලා පාර හැව්වෙන්නේ නැහැ හොඳේ. මෙතන මට ආරංචියක් ආ කෙල්ල ටෝක් කරනවා කියලා මේ අක්කල ටෝක් කරනවා කියලා. හරි. ඒ මොදන්නද? මොත් එක යන්නේ? එහෙනම් ගෙදරද කියලා. හරි. ලියන්නටක් ගාලා. ටක් ගාලා ටීකිනම ගැව්වද? මේක වෙන ලේසි මේක විනාඩි 2ක්වත් යන්නේ නැහැ. වැඩ ඉවරයි. ලියන්න ටක් ගාලා. ප්‍රයිමරි දාන්න. මෙයා හරි මට නම් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මෙයා ටක් ගාලා අපි එනවා කතා කරන්න. ටක් ගාලා ටීකිනම කරලා ළමයි. කොහොම යමට ක්ලාස් එකේ ඉන්න බෝල දැන් ඉනම් බවුඩ් පැක් කළා. ඕ ටීකිනම අකෝ ටක් ගාලා මේ එක ගාන හරි මෙයා ටක් ගාලා ටීකිනම මුලින්ම ගන්න ඕනේ මොකද්ද? මොකද වේලස්සන ගෙදර යන්න ආස නැද්ද? මේ zoom out කරන්න උඩ පැත්තට වමට අනිත් වමට බං යට දිගේ උඩ නැගිටහංකෝ හරි වැඩි දැන් තව zoom in කරන්න තව හරි ඕකේ සංජෝතිත බැංකුව කියනම හරි සංජෝතිත බැංකුව කියනම ටග්ගාලා මං කියව සංජෝතිත බැංකුව කියනම ආරම්භ වෙන්නේ මොකෙන්ද? ව්‍යාපාරයේ බැංකුව කියනමේ ශේෂයෙන්. හරි. ව්‍යාපාරයේ බැංකුව කියනමේ ශේෂය ටග්ගාලා කියන්නේ පුතේ? ඔව්. ව්‍යාපාරයේ බැංකුව කියනමේ ශේෂය ටග්ගාලා කියන ළමයි. ව්‍යාපාරයේ බැංකුව කියනමේ ශේෂය ළමයි. ව්‍යාපාරයේ බැංකුව කියනමේ ශේෂය ටග්ගාලා 1,50,000 හරිද? එහෙනම් ඉගේ ශේෂය 1,50,000යි. හරිද 1,50,000යි. හරි ඊළඟට එනවා කතා කරන්න. නාගති ප්‍රේෂණ පුතේ නාගති ප්‍රේෂණ නාගතියන්ගේ මට ලැබෙන්න මොකද වෙන්නේ? ව්‍යාපාරයේ සල්ලි ටික එන්නේ නේද? හරිද බරද? අර සංශෝධිත බැංකුව කියනවද බැංකු සතුන් ප්‍රකාශයද? සංශෝධිත බැංකුව කියන මේසෙද? සංශෝධිත බැංකුව කියන මේසෙ. එහෙනම් අපි දානවා ණය යටි ණයගති කියලා හර කරනවා. ඊයද සංශෝධිත බැංකුව කියන මට 10,000 ඊගෙනම ගහලා පෙන්නනවා පස්සේ. හරි ඩග්ගා ඊළඟට යනවා. ස්ථාවර නියෝග මත සිදු කළ ලක්ෂණ ගෙවීම. ස්ථාවර නියෝග මත සිදු කළ ලක්ෂණ ගෙවීම. හරි. සල්ලි එන්න අඩු වෙනවා. කොයිද සටහන් වෙලා නැත්තේ? ව්‍යාපාරයේ බැංකුව ගිණුමේ. එහෙනම් සංශෝධිත බැංකුව ගිණුමට එනවා. එහෙනම් ඩග්ගා දානවා රක්ෂණ කියලා. ලක්ෂණ 35000යි. එන්න සල්ලි අඩු වෙනවා නේද? හරි. බැංකු ගාස්තු අය කරන්න. බැංකු ගාස්තු අය කරන්න. ව්‍යාපාරේ සල්ලි යකෝ බැංකු ගාස්තු වල කොයිද සටහන් වෙලා තියෙන්නේ? නෑ කොයිද සටහන් වෙලා තියෙන්නේ? බැංකු ගිණුම ව්‍යාපාරයේ බැංකු ගිණුමනේ බැංකුවේ බැංකු ගිණුමේ. හරිද? බැංකු ප්‍රකාශනයේ ගිණුමේ. එහෙනම් කොහෙද දාන්න ඕනේ? ව්‍යාපාරයේ බැංකු ගිණුමට. ව්‍යාපාරයේ බැංකු ගිණුමට දාන්න නම් සංශෝධිත බැංකු ගිණුමට දාන්න. මේ රක්ෂණ බැංකු ගාස්තු
හා මොකද ටක් ගාලා ඒ මොකෝ ඈ හරිද කල්ලි ගෑනේ පන්තිය දැන් ඉඳන් බැංකු ගාස්තු හරි ඊට පස්සේ තියෙනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් ඒක මේකට එනවද නෑ තැන්පත් කළ නමුත් ගෙවීමට තැන්පත් කළ නමුත් නිෂ්කාශන නමුත් චෙක් මේකට එනවද නෑ එන්නේ නෑ එහෙනම් මොකද එන්නේ බැංකු චෙක්පත් ගාස්තු වෙනව නේද චෙක්පත් ගාස්තු හරි එහෙනම් චෙක්පත් ගාස්තු ගන්න ව්‍යාපාර සල්ලි එන්නේ මොකද එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද චෙක්පත් ගාස්තු බං කවුද චෙක්පත් ගාස්තු ගන්න අපේ බැංකුව ගන්නෙ බැංකුව අපෙන් කඩා ගන්නවා බැංකුව අපෙන් කඩා ගන්නවා නේ ගන්නවා අය කර ගන්නවා එහෙනම් මොකද වෙන්නේ බැංකුව අය කරගන්න අපේ සල්ලි එන්න හරිද බැරිද ඇයි බැරි වෙන්නේ මොනවාද අඩු වෙන්නේ සල්ලි අඩු වීම සල්ලි කියන්නේ මොකද වත්කමද වගීමද වත්කම අඩු වීම අර නෙවෙයි ඈ හැම තමයි කරන්නේ හරි චෙක්පත් ගාස්තු චෙක්පත් ගාස්තු විසිදායි චෙක්පත් ගාස්තු විසිදායි හරිද ළමයි හරි ඊට පස්සේ යන ඩක් ගාලා මොකක් කරන්නද බැංකු සැසඳුම හදන්න බැංකු සැසඳුම නෙවෙයි අපි කියන්නේ ඒකට මොකද දැන් ඔව් බැංකු සැසඳුම හරි සැසඳුම බැංකු සැසඳුම ප්‍රකාශය ඒකේ තියෙන්නේ පුතේ මතක තියාගන්න විස්තරය හරි නෑ ඒකට ටික නෑ හොඳේ මෙයා ප්‍රකාශයෙන් නම් හැමතිස්සෙම ලොකු කොලම් එකයි පොඩි කොලම් දෙකයි හරිද මේ තියෙන ලොකු කොලම් එක මේ තියෙන පොඩි කොලම් දෙක ප්‍රකාශයකට ඉගෙනුමක් ගන්නවද නෑනේ ප්‍රකාශයකට ඉගෙනුම් ගන්න නෑ ඉගෙනුමක් යවනම් අර එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙන ටික ටක් ගාලා බෙදන්න දෙකට කොහොම ගැව්වද කොයිද අයියා අරුලෙන් වයි ගැව්වද කො ෂා මරු ක්‍රමේ ඉන්න මාත් ඉන්න මෙහෙම කරන හතල්ලේ අයි මොකෝ ඉවරෙච්ච එකන් දුවන්නද බන්දි ඈ අත දැන් මధుර කන නේ අම්මේ හරි හරි ඊළඟට ඈ පොරු කියන්නේ හතර පන්ති ඉවර කරන්න හරි ලියන්න ඊළඟට කොහොමද උඹලා ගෙදර යන්නේ නැහනේ හරි මෙයන් මේ බැංකු සතුටු ආරම්භ වෙන්නේ මොකද බැංකු සතුටු ආරම්භ වෙන්නේ මොකෙන්ද අවසන් ශේෂය මොකේ අවසන් ශේෂයෙන්ද සංශෝධිත බැංකු ගිණුම අවසන් ශේෂය එහෙනම් මෙතන උඩ ලියන්න ඕන මොකද්ද උඩ ලියන්න ඕන මොකද්ද සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය එකතු කරා රූල් 3ක් විතර තිබ්බා අඩු කරා එකතු කරා රූල් 3 ධන හෝ ඍණ නෙවෙයි එකතු කරා අඩු කරා ඔව් එකතු කරා කියලා කියන්න ඕනේ සංකේතය දැම්මම ඇති හරි නෑ අතුලෙන් දාන්න ඕනේ ඇයි අකෝ ප්‍රකාශයට අයිතිද යන්නේ හරි මේවා අතුලෙන් දාන්න ඕන නෑ එකතු කරා අඩු කරා මැරෙන්න කියන්නේ අවුලන්නේ ඕලේ වලට අවුලන්නේ මැරෙන්න කියන්නේ අවුලන්නේ ඕලේ වලට අවුලන්නේ එකතු කරා අඩු කරා විතර ලියන්න
මේ පේන්නේ නැද්ද මේ? ඔය ජීවත් වෙලා ඉදි තියෙන එකේ තව මොනකද? හරි. හරි මෙයා. හරි ලියන්න. මෙයා අවිදින හොල්මන් දකින්නේ තව මොනකද? මෙයා එකතු කරා. එකතු කරන්න මොනවද ළමයි එකතු කරන්න. tempat කළ නමුත් ගෙවීම ඉදිරිපත් නොකළ දෙයක්ද නිකුත් කළ නමුත් ගෙවීම නිකුත් කළ නමුත් මොකෝ උඹට දෙන්න ඊට පස්සේ උතන ඉන්න බෑ හරිද? මොකද වෙන්නේ මම? කෝ කර කර කෝ කුඩු කෝ ලියලා නැහැ. තමන්ගේ මේවා දැන් කීයේ? කියන එක අහගෙන හිටියා. එකතු කරන්න මොකද්ද සුදුම දේ? කියන්න බා. කියනවා එකතු කියනවා. ඇයි සුදු පුතා කියන්න බා. සුදු දැනගෙන කළු වෙන්දි කියන්න බා. මොකද්ද කියන්නේ? ඈ මොකද්ද කියන්නේ? මං අහන්නේ එකතු කරන්න මොනවද? කොහෙද මම මේ උඩ කැල්ලා තියෙන්නේ? ඒයි. කොහෙද? කොහෙද බං එහෙම ඇතේ? ඔය ඩගල් කියන්න ඩගල්. ඩගල් කියන්න. එකතු කරන්න මොනවද? මොනවද එකතු කරන්නේ? කො ගානකෝ. ඉන්නේ ගානේ. මොකද බැංකු ශේෂ කියන්නේ? කො සංශෝධන බැංකු වෙන ශේෂ මතන තමයි දානවා. හරි. ඊට කියන්නේ. කො ඩගල්. නිකුත් කළ නම ගෙවෙන ඉදිරිපත් නොකර දෙයක්ද? අන්න ඩගල් කිය. දැන් චෙක් එක නිකුත් කරාම මොකද වෙන්නේ? චෙක් එක නිකුත් ගන්න. ව්‍යාපාර සල්ලි අඩු වෙනවා. එහෙනම් හැබැයි මේක ගිහිල්ලාද? ගිහිල්ලා නැත්නම් එහෙනම් ව්‍යාපාරේ බැංකු ගිණුමට වඩා බැංකුවේ බැංකු ගිණුමේ ශේෂය අඩුයි. ඇයි මොකද? කන්න දෙයක් කන්න ඕනද? අර පැලෙන ගහන ඈ. අනේ ඉස්සර. ලෝකලම දින දවසේ කන බලාගෙන යන්නවද? හරියට. හරි ඊළඟ. එහෙනම් මොනවද කරන්නේ? එකතු කරන්න මොනවද එකතු කරන්නේ? මොකද? tempat කරේවා නිකුත් කළේවා? නිකුත් කළේවා එකතු කරනවා tempat කළේවා. හරි. ටක් ගාලා. ලියන්න නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්. පළවෙනි කොලම් එක දාන්න. නිකුත් කළ නම ගෙවෙන ඉදිරිපත් නොකළ චෙක් කීයද? ගාන තියෙන amount එක කීයද? 75000යි. ඊළඟට ඊට පස්සේ පළවෙනි කොලම් මේක. හරි ඊළඟට නිකුත් කළ නමුත් ඒක හරි ඊට පස්සේ මොකද? ඊට පස්සේ tempat කළ නමුත් නිෂ්කාශනය කීයද උත්තරය? 35000යි නේ. 35000යි නේ. හරිනේ. හරි ඊළඟට මොකද කරන්නේ? මම ඩගල බැලන්ස් කරනවා. ඩගල බැලන්ස් කරන්න. බෑර පැත්තේ තියෙන්නේ මේ පැත්තට වඩා රූලක් ඉඩ තිබ්බා. 1,60,000යි අර පැත්තේ. 1,60,000යි. මේ පැත්තේ තියෙනවා 65,000. මේ පැත්තේ එකයි. අනුපහයි.
අපිට ඔය කතාව අහන්න ඕනේ නැහැ. හරි. මේට එනවා කීයද? පගේ ශේෂය. පගේ ශේෂය එනවා 95000යි. මෙතන ඊගේ ශේෂය එනවා 95000 මෙතන දැම්මා. ඒ ආරම්භ විශේෂය. හරිද? මේක මම මේක වැඩි ඉවරයිනේ. එහෙනම් මම මේක ශේෂය මෙතන ගෙනාවා 75000යි. බිඳුවයි 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 මෙතන බිඳුවයි මෙතන එකයි 170000යි. මේ දෙක එකතු ගන්නේ තියෙන්නේ තමයි. මෙතන තියෙන අඩු කරන්න 35000ක් 135000ක් එනවා. මෙන්න මේකට අපි කියනවා මෙන්න මේකට කියනවා අපි මොකක් කියලාද? බැංකු ප්‍රකාශයේ ශේෂය. බලන්න 135000 ආවද කියලා ළමයි? කොහෙද තියෙන්නේ? නෑ ගාන තියෙනවා ගානේ. ගාන තියෙනවා? 135000 තියෙනවනේ. එහෙනම් මතක තියාගන්න. එහෙනම් මේක තමයි තියෙන්නේ මතක තියාගන්න තියෙන දේ. මේක නිකුත් කළ නමුත් ගෙවෙන ඉදිරිපත් නොකළ චෙක් එකතු කරනවා. තැන්පත් කළ නමුත් ගෙවෙන තැන්පත් කළ නමුත් උපලන්ත නොවු චෙක් අඩු කරනවා. ඊගේ ශේෂය එන්නේ සංශෝධිත බැංකු විනිමය ශේෂය. වගේ මෙන්න මේ අවසානයේ එන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය. ඔය ටික මතක තියාගත්තා බැංකු විනිමය කියන මහ ලොකු දෙයක් නෑ. ඇත්තටම නෑ. හරිද? හරි. ගෙදරදී ළමයි වැඩ ලොකු දෙයක් කියන්නේ නෑ. ගෙදරදී දෙක ගන්න පොත ගන්න ටක. මේ නෑ නෑ මේ ටියුට් එකේ. කොට අගල හෝම්වර්ක් කරගන්න. ලකුණු කරගන්න. ටියුට් එකේ හෝම්වර්ක් අංක 2. නේද? දෙක විතරයි. ඔව්. හෝම්වර්ක් අංක 2. අදන් වෙනවා ඈ. හරිද? අදන් එනවා ළමයි. වීඩියෝ අංක 9. හරි එහෙනම් පන්ති ඉවරයි. අයිබෝන් දරුවෝ. ඇයි ඒ තරමට මුල